යලි ක්‍රියාත්මක වුණු පැතුම්ගේ පිටින් දිගටම අසාර්ථක වෙන කැප්ටන් දනහට මොකද වෙන්නේ? ආල්ලේදී කැරකුන්නේ නැති ප්‍රතිඵලයේ SSCPT කැරකුනේ කොහොමද? මේ හැමදේම ගැන අද කතා කරමු. ක්‍රික් එක්ස්ප්ලනේෂන්ස්. ආයුබෝවන් කීපය ගන්න කරලෝරි ඕගොල්ලෝ හැමෝම 2025-2027 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණු පළමු අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් හැටියට සාර්ථකව නිමා කරන්න අද දවසේදී සමත් වුණා. අද නිමා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 78ක ජයග්‍රහණය තමන් සතු කර ගැනීමත් එක්ක ඉතින් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලේ තරග දුන්නට වඩා ඊටම වෙනස් මුහුණුවරකින් මේ තරගයට ආපු බව සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පෙර තරගයට වඩා බොහොම ඉහළ තත්ත්වයක තිබුණු බව හොදිම පේන තිබුණා. ඇත්තටම මෙහෙම වුණේ කොහොමද කියන කාරණය අද දවසේදී රැන්ඩි කතා කරන්න සූදානම්. කතා කරමු කාසිවාසී සහ තන්තිරු ස්වභාවය පිළිබඳව. ශ්‍රී ලංකා කණ්ඩායමත් මේ බංග්ලාදේශයත් අතර පැවතුණු ටෙස්ට් තරගයේදී අපි කලින් කතා කරපු ආකාරයටම කාසිවාසී ජයග්‍රහණය කරන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ලබා ගත්ත ඒ බංග්ලාදේශ කණ්ඩායම. ඒ වගේම තනතිරුව රැන්ඩි පෙරදැක්මේදී කිව්වා බොහෝ දුරට මේක ඩිසිෂන් එකක් තිබෙන තරගයක් බවට පත්වෙන මට්ටමේ තනතිරුවක් බවට පත් වෙවි කියලා ඒ කියපු ප්‍රකාශය සනාථ කරමින් එක් දිනක් ඉතිරිව තිබියදීම තරගය ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. විශේෂයෙන්ම මේ තනතිරුවේ ප්‍රථම දින 3ේදී එහෙම ලොකු දග කැවීමක් අපිට දකින්න ලැබුණේ නැහැ. තුන්වෙනි දිනේ උදෑසන කාලය වෙනතුරුම විශේෂයෙන්ම පළමු දින දෙකේදීම වේගපන්දු යවන්නන්ට යම්කිසි විදියක උචිත තනතිරුවක් බවට පත් වෙලා තිබුණත් තුන්වෙනි දිනේ උදෑසන කාලයේ සිට තරගයේ අවසානයේ දක්වාම තනතිරුව වියලීම සහ කඩතොළු ඇතිවීමත් එක්ක දගපන්දු යවන්නන්ට ඉතාමත් හිතකර වටපිටාවක් තවදුරටත් නිර්මාණය වන්නට පසුබිම් සකසනවා. බංග්ලාදේශ කණ්ඩායම මේ තරගයේදී මෙහිදි හසන් මිරාස්ව යලිත් වතාවක් තමන්ගේ කණ්ඩායමට කැදවාගෙන එන්නට සමත් වුණා. ඒත් එක්කම ඔවුන්ගේ කණ්ඩායමේ ස්ථානයේ අහිමි වුණේ ජේකර් අලීට. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී සෝනා දිනුෂට ටෙස්ට් වරම් ලබා දුන්නා. ඒ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට දරංජය අංක 5 පිටිකරුවාගේ භූමිකාව වෙතට යද්දී සෝනා දිනුෂ අංක 8 පිටිකරුවාගේ භූමිකාව මේ තරගයේදී යොදවනු ලැබුවා. සෝනා දිනුෂ මේ තරගයේදී ටෙස්ට් වරම් දිනාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවට ටෙස්ට් වරම් දිනාගත් 170 වෙනි ක්‍රීඩකයා. ආදිවාසී මුලින්ම තමන් සතු කරගත්ත බංග්ලාදේශයේ ප්‍රථමයෙන් පන්දුවට පහ දෙන පිටියට පිවිසුණා. නමුත් යලිත් වතාවක් බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භයේ තරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. එනමුල් හක් බිජොයි ලකුණු නොලබා දවා ගන්නට යලිත් වතාවක් ක්‍රියාත්මක වුණු අසිත ප්‍රාන් සමත් වුණේ. අනමුල් හක්ගේ බැට් එකේ සයිඩ් එජ් එක ආක්‍රමණය කරමින් යවපු පන්දුවක් කෙලින්ම ඔහුගේ පිට ඉන්නේ දැවටීමත් එක්ක. එතනින් පස්සේ මොමිනුල් හක් සහ ෂඩ්මන් ඉස්ලාම් ඉතාමත් දැඩි වෙහෙසක් ගත්තා හොඳ සම්බන්ධතාවයක් ගොඩනංවා ගන්න. නමුත් අවසානයේදී මුකුණු නායක දරංජය සිල්වා පාර්ට් ටයිම් ඔප්ෂන් එකක් හැටියට මුන්ගේ අතට පන්දුව අරගෙන යවපු ප්‍රථම පන්දුවේදීම මොමිනුල් හක්ව දා ගන්න සමත් වුණේ. පවන් රත්නායක අතට උඩ පන්දුවක් ලබා දෙමින්. ඒ වගේම තුන්වන කඩුල්ලට නජ්මුල් හොසේන් ෂාන්ටෝ ලකුණු 8කට දවා ගන්නටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ. විශ්ව ප්‍රනාන්දු මේ තරගයට කරපු නවමු කැදවීමත් එක්ක. ඒ වගේමයි ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 46ක් ලෙස හතරවන කඩුල්ල වශයෙන් දැමී යදී බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු පූර්වකයේ උනේ ලකුණු 70ක් වශයෙන්. එතනින් පස්සේ මුෂ්ෆික රහීම් සහ ලිටන් දාස් ඉතාමත් දැඩි උත්සාහයක් ගත්තා මේ තමුන්ට නොලැබුණු ආරම්භය සහ ඒ කන්ටිනියු කරගෙන යෑම ලොකු පාර්ට්නර්ෂිප් එකක්. ඒක ඔවුන් දෙදෙනාට මුල ඉඳලා ගොඩනංවන්න සිද්ධ වුණා. නමුත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයට පහසුවෙන්ම නැවතීමේ තිත තවපු සෝනා දිනුෂ තමන්ගේ මංගල ටෙස්ට් කඩුල්ල වශයෙන් ලිටන් දාස් වදවා ගත්තේ ලකුණු 34ක් වාර්තා කර සිටිදී. ඒ වගේමයි මුෂ්ෆික රහීමුත් මීළඟ කඩුල්ල වශයෙන් ලකුණු 35ක් විදිහ රැස් කරගෙන සිටියේදී දවා ගන්න සමත් වුණේ සෝනා දිනුෂ විසින් ඩී මිඩුකට් කලාපයට දිවා විශ්ව ප්‍රාන්ත විසින් රැකගත් උඩ පන්දුවත් එක්ක. එතනින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආක්‍රමණය ලොකු තර්ජනයක් එතනින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණේ නැහැ. ටයිජුල් ඉස්ලාම් ලකුණු 33ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ඉතාමත් දැඩි අභියෝගයක් එල්ල කරන්නට උපරිම උත්සාහ කළත් ඔහු අන්තිම කඩුල්ල වශයෙන් ලකුණු 33කට දැවී යාමත් එක්ක පන්දුවාර 79 පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දෙවි ලකුණු 247කට බංග්ලාදේශ ප්‍රථම ඉනිම සීමා වුණේ. ප්‍රථම ඉනිමේ ඔවුන්ට ලබාගත හැකි තිබුණු පළමු ඉනිමේ වාසියේ
සම්පූර්ණයෙන්ම ඔවුන්ගෙන් ගිලිහෙන වටපිටාවක් ඇතුලේ. පන්දුවේ මේදී සොනා දිවිස සහ අසිත ප්‍රනාන්දු අතරේ කළු 3 බැගින් බෙදී ගියා. ඒ වගේමයි විශ්ව ප්‍රනාන්දු කළු 2ක් දවා ගනිද්දී තරිදු රත්නායක සහ දනංජය සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී. ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පළමු නිම දියත් කරන්නට පිටියට පිවිසුණා ආරම්භක පිටිකරුවන් හැටියට ලහිරු උදාර සහ පැතුම් නිසංග පිටියේ ක්‍රීඩා කරනු ලැබුවා. ලහිරු සහ පැතුම් අතරේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 88ක් වශයෙන් කියවුණා. තමන්ගේ මංගල ටෙස්ට් අර්ධ ශතකයට ලකුණු 10ක් මෙපිටින් සිටීදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගන්නට අවසානයේ ටයිජුල් ඉස්ලාම් සමත් වුණා. ඒ විදිහට ප්‍රථම කඩුල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වුණා. නමුත් එතනින් පස්සේ දෙවන කඩුල්ල ලකුණු 194ක සම්බන්ධතාවය පිළිගන්නට දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිසංග සමත් වුණා. දිනේ අවසාන මොහොතේදී තමන්ගේ 17 වන ටෙස්ට් ශතකයේ සොයමින් සිටි චන්දි තමන්ගේ 17 වන ටෙස්ට් ශතකයට ලකුණු 7ක් පිටුපසින් සිටපු ඒ වගේමයි දිනේ අවසානයේදී තමුන්ගේ කඩුල්ල ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා කියලා දැනගෙනත් දිනේෂ් චන්දිමාල් අපරීක්ෂාකාරී රිවර්ස් ස්වීප් පහරකින් නයිම් හසන්ට යම්කිසිදේ පීඩනයක් එල්ල කරන්න උත්සාහ කළා. නමුත් අවසානයේදී පන්දුව හරියාකාරව පිටේ නොගැටීමත් එක්ක එම උඩ පන්දුව ලිටන් දාස් විසින් රැකගනිද්දී දිනේෂ් චන්දිමාල් ලකුණු 93කට ක්‍රීඩාගාරයට හරවා යවන්නට නයිම් හසන් සමත් වුණා. සැදැ ආරක්ෂක පිටිකරුවා හැටියට දෙවන දිනේ අවසානයේදී PTA රැඳී සිටියේ ප්‍රභාත් ජයසූරිය පැතුම් නිසංග සමගින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ කඩුල්ල වශයෙන් පැතුම් නිසංග තමන්ගේ සිව්වන ටෙස්ට් ශතකයේ ලකුණු 158ක් වාර්තා කරන සිටීදී දවා ගන්නට යලිත් තතාවක් ක්‍රියාත්මක වුණු ටයිජුල් ඉස්ලාම් සමත් වුණා. ඒත් එක්කම සඳහා ආරක්ෂක පිටිකරුවා වශයෙන් පිටියට පිවිසුණු ප්‍රභාත් ජයසූරිය ලකුණු 10කට දවා ගන්න නහීල් රාණා සමත් වුණා. එතනින් පස්සේ කමිදු මෙන්ඩිස් ලකුණු 33ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉරිම ඉහළ තැනකට අරන් යන දැඩි උත්සාහයක් නිරත වුණු බවක් අපිට පේන්න තිබුණා. නමුත් ඒක ලේසි වුණේ නැහැ. විශේෂයෙන්ම නයිම් හසන් ඒ වෙද්දි පන්දුව දග කැවෙන්න ඉතාමත් හොඳ වටපිටාවක් SSC තනතිරේ තිබුණ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් කඩලු ඉතාමත් ඉක්මනින් බිඳ වැටීම ආරම්භ වෙලා තිබුණා. නමුත් ඔහුව දැවී යාමෙන් පස්සේ ඒ සම්පූර්ණ බරම කරටගත්තු කුසල් මෙන්ඩිස් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 22 වන අර්ධ ශතකයේ වාර්තා කරමින් ලකුණු 84ක් රැස් කළේ. පන්දු 87ක් ඇතුළු දිවීම විශේෂත්වයක්. කුසල් අවාසනාවන්තදී දුවද්දී දැවී යාමකට හසු වුණා. මොකද කුසල්ට ඇත්තෙම කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒතර ලකුණු දෙකක් කරා එන්නේ. ඒ වගේමයි අපි හොදින්ම දැකපු රූපණ ඇතුලේ කුසල් මෙන්ඩිස් සමුන්ගේ පළමු ලකුණ ඒකෙන් ලබා ගත්තේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඔහු බොහෝ දුරට දෙවන ලකුණකට සූදානම් නැහැ කියන එක. හදිසියෙම ගත් ශ්‍රේණික තීරණය නිසා තමුන්ගේ ශතකය අහිමි කරගන්නට කුසල් මෙන්ඩිස්ටත් එහිදී සිදු වුණා. සොනා දිනූෂ ලකුණු 11කට දෙවි ගියා. ඒ වගේමයි තරිදු රත්නායක ලකුණු 10කට දවා ගන්නට යලිත් තතාවක් ක්‍රියාත්මක වුණු නයිම් හසන් සමත් වුණා. කෙසේ වෙතත් පන්දුවර 114 පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දෙවි ලකුණු 458ක ඉනිමක් ගොඩනගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මේ සමග සමත් වුණා. ඒත් එක්කම බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 211ක් ඉදිරිපසින්. මුලින් දිනේ උදෑසනම තනදිරුව දග කැවෙන්න ගත්තම මේ 11 වෙනි පීඩනය ඇතුළේ ලකුණු 211ක් කියන්නේ යම් කිසි විදිහක ඉහළ ලකුණු සංඛ්‍යාවක් වල බව බංග්ලාදේශ කණ්ඩායම මුලින් ඉඳලා දැනගෙන හිටියා. ඒ නිසා ඔවුන් පළමු පන්දු වාර කිහිපෙදී ශ්‍රී ලංකා වේග පන්දු යන ඉදිරියේ වේගයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළා. ඒත් එක්කම අනමුල් හක් සහ ෂාදිලම් ඉස්ලාම් අතරේ පළමු කඩුල්ල ලකුණු 25ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. එනමුල් හක් පන්දු 19කදී ලකුණු 19ක් වාර්තා කරමින් සිටියේදී අසිත ප්‍රනාන්දු ඉදිරියේ දැවී ගියේ බංග්ලාදේශ දෙවෙනි නිමේ ප්‍රථම කඩුල්ල වශයෙන්. එයින් පස්සේ මොමිනුල් හක් ලකුණු 17කට දැවී ගියා. ඒ වගේම නජ්මුල් හොසේන් ෂාන්ට ලකුණු 19කට දැවී ගියා. ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 16කට දවා ගන්නට යලිත් තතාවක් ක්‍රියාත්මක වුණු ජනන්ජේදි සිල්වා සමත් වුණා. ඒත් එකම පළමු කඩුළු 4 ලකුණු 79ක් තුලදී බිඳහැරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එතනින් පස්සේ දිනේ අවසානයේ සහ හැකිතරම් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවය යලිත් තතාවක් මුෂ්ෆික සහ ලිටන් දාස් දෙදෙනාට මෙහිදී හොදින්ම දැනන ඔවුන් දෙදෙනා බොහොම තෝරා බේරාගෙන පන්දුව හොදින් පික් කරමින් ගැප්ස් වලින් ඉතාමත් හොදින් පන්දුව යොමු කරමින් ලකුණ දෙක කෙරෙහි විශ්වාසය තබමින් විශේෂයෙන් මේ දිනේ අවසන් කරගන්න රවුන් දැඩි සටනකට නිරත වුණා. නමුත් දිනේ අවසානයේට පෙර බංග්ලාදේශ නිමේ 5 වන කඩුල්ල දවා ගන්න සමත් වුණේ ප්‍රභාත් ජයසූරිය. කෙලින්ම මුෂ්ෆිකගේ අගල් 9 සීමාවේ පදිත වුණු පන්දුව ඕෆ් ස්ටම්ප් එකේ යාන්තමින් ගෑවි ගියා. ඒ සමගම
කඩුල්ලේ බේස් එක ඉවත් වුණා. ඒ නිසාම ලකුණු 113ක් බවට පත් වෙද්දී බංග්ලාදේශ කණ්ඩායමට 5 වෙනි කඩුල්ලත් අහිමිව ගියා. ඒ වගේමයි මෙහිදි හසන් විනාස් තවත් ලකුණු 11ක් වාර්තා කරගෙන සිටීදී දවා ගන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වුණේ කෙලින්ම ලකුණු 116කට කඩුළු 6ක් විදිහට මේ බංග්ලාදේශ ඉනිම ඊයේ දිනයට නිමා වෙද්දී ඉතාමත් දරුණු අඩියකට වැටීමත් එක්ක පීඩනයක් මැද්දේ අද දවස ආරම්භ කරපු බංග්ලාදේශයේ ඉතිරි කඩුළු 4 දවා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වේලාවක් ගත කළේ නැහැ. ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එකතු වෙද්දීම බංග්ලාදේශ දෙවෙනි ඉනිම සීමා වුණේ පන්දු වාර 73 පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දෙවි ලකුණු 133ක් වශයෙන් මේ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තමන්ගේ ප්‍රථම තරග ජයග්‍රහණය මේ සමගම ලබා ගත්තා. තරගාවලිය තරග 1-0 ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. තරගයේ වීරය බවට පත් වුණේ වගේම තරගාවලියේ වීරය බවට පත් වුණේ ශතක 2ක් ගාල්ලේදී සහ SSC පිටියේදී වාර්තා කළ පැතුම් නිසා. ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක බලවම දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් මේ තරගයේ පුරාම ප්‍රදර්ශනය කරන සමත් වුණා. විශේෂයෙන්ම බංග්ලාදේශ ප්‍රථම ඉනිම ලකුණු 247ක් වගේ පුංචි ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමීත්වය සහ ඒ වගේමයි බෝලින් ඩිසිප්ලින් එක හරියාකාරව සියලු දෙනාම ෆලෝ කිරීම මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න දැඩිසේ හේතු වුණා. අපි පළමු ටෙස්ට් තරගයේදී මේක දුටුවේ නැහැ. විශේෂයෙන්ම අපි බංග්ලාදේශ පළමු ඉනිම දැක්ක ගාල්ලේදී ඔවුන්ට අපේ දගපන්දු යන්නෝ නිශ්චිත තැන්වල හරියාකාරව පන්දුව පරිත කරේ නැහැ. එක ප්‍රොපර් ප්ලෑන් එකකට ඔවුන් දෙදෙනා පන්දු නොයවූ බව අපිට හොඳින්ම පේන්න තිබුණා. ඉතින් මේ වගේ අඩුපාඩු කීපයක් නිසා තමයි ශාන්තෝ ඒ වගේමයි මුෂ්ෆිකා රහීම් ලිටන් දාස් වගේ ක්‍රීඩකින් බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු අතරට ආවේ. විශේෂයෙන්ම මේ වගේ හරි ප්‍රොපර් ප්ලෑන් එකක් නැතුව ඔවුන්ට පන්දු යැවීමේ සැලසුම් සෑදීම නිසාම ඔවුන් ඉතාමත් ලේසියෙන් හැම පන්දු වාරයකම සිංගල් එක ලබා ගනිමින් පීඩනය හරියාකාරව හසුරා ගන්නට බොහෝ දුරට සමත් වුණා. ඉතින් මේ තරගයේදී ඒ ආකාරයට බොහෝ අපේ පන්දු යන්නන් ඒ වගේ රන්ස් ලීක් වෙන්න ඉඩ ලබා දුන්නේ නැතිව තරම්. ඉතින් ඒ නිසාම බංග්ලාදේශ කණ්ඩායම මේ තරගයේ පළමු දිනේදීම දැඩි අසීරු තත්වයකට පහත හෙලන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ. කලින් තරග දෙකේදී වගේ ෆීල්ඩින් මිස්ටේක්ස් සහ බෝලින් මිස්ටේක්ස් ඉතාමත් අඩුවෙන් කරපු නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තනතිරුව පිටිකරුවන්ට යම් කිසි දෙයක වාසිදායක පසුබිමක් තියෙන අවස්ථාවකදී මේ වගේ පීඩනයක් බංග්ලාදේශ කණ්ඩායමට එල්ල කරන්න හැකියාව ලැබුණා. ඒ වගේමයි ෆීඩින් සෙටින්ග්ස් ගැන කතා කළොත් විශේෂයෙන්ම මේ පසුගිය තරගවලදී ඔවුන්ට තර්ජනයක් වුණු බංග්ලාදේශ පිටිකරුවන්ව හරියාකාරව ඔවුන් කියවලා තිබුණා. විශේෂයෙන්ම අපි හොඳින්ම දැක කාරණයක් තමයි ශාන්තෝ ක්‍රීඩා කරනකොට අනිවාර්යෙන් බෑක්වර්ඩ්ස් කැලේ ක්‍රීඩකෙක් 30 සීමාව ඇතුලේ රැඳෙවුවා. මොකද ඔහුගේ ස්වීප් පහර වළක්වා ගන්න. ඒ වගේමයි ඔහුගේ V shape එකේ පහරවල් නතර කරගන්නත් හරියාකාරව mid on mid off extra cover වගේ කලාපවල නිතරම ක්‍රීඩකී රඳවමින් ඔවුන්ව දැඩි පීඩනයකට ලක් කළා. අපි මුෂ්ෆිකා රහීම් ගැන මෙන්න මේ විදිහටම හොඳ ෆීල්ඩින් සෙටින් එකක් යටතේ ඔහුව පාලනය කරපු බවක් අපිට පේන්න තිබුණා. විශේෂයෙන්ම ඔහුගේ ලෙග් සයිඩ් එකේ පහරවල් සියල්ලම ආක්‍රමණය කරමින් ඉතාමත් හොඳ ආක්‍රමණශීලී පන්දු පිටියක් සකසන්නට නායකයා දනංජය සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමත් වෙලා තිබ්බා. ඉතින් මේ වගේ චේන්ජස් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේදී කරා නම් බොහෝ දුරට තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබුණා. නමුත් ඒ ප්ලෑන් හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේමයි යම්කිසි විදිහක ප්ලෑන් එකක් අසාර්ථක වුණොතින් ඒකට බෑකප් ප්ලෑන් එකක් ඉක්මනින් කණ්ඩායම වලට අරගෙන ඇවිල්ලා ඒක හරියාකාරව ක්‍රියාව යොදවන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ තරගයේදී සමත් වීම මේ තරගයේ ජයග්‍රහණයට තිබුණු මූලිකම රහස බවට පත් වුණාට කිසිම සැකයක් නැහැ. ඒකත් මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025 වසර වෙනුවෙන් ක්‍රීඩා කරන්න තිබෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ ආකාරයට නිමා වුණා. යලිත් තව ශ්‍රී ලංකා කණ්ඩායම සුදු ජර්සියකින් ජාත්‍යන්තර පිටියේ දකින්න ලැබෙන්නේ ලබන වසරේ මැයි මාසයේදී ඒ බටහිර ඉන්දිය පොදු සංචාරයේදී. ඉතින් මේක ශ්‍රී ලංකා කණ්ඩායමට කාලාන්තරයේ තිස්සේ ඉතාමත් බරපතල ගැටලුවක් බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන්ම ඉතාමත් අඩු ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම මෑත කාලීන ජ්‍යෙෂ්ඨයින් සමුගැනීමටත් බොහෝ සෙයින් හේතු වුණා. මේ රටේ ක්‍රිකට් පරිපාලනයට කරන්න තියෙන ඉතාමත් පහසු විසඳුමක් හොයාගන්න එක තමයි මේ
ටෙස්ට් වරම්ලාභීන්ගේ රටවල් අතරේ ඉන්න සාමාන්‍ය ටෙස්ට් වරම් නොලැබෙන කණ්ඩායම් එක හරි තරග කීපයක් තියෙන මැච් ෆෝම් එක ක්‍රීඩකීන්ට දිගටම ෆෝමැට් එකේ රැගෙන යන්න හොඳ අවස්ථාවක් හදලා දෙන එක. ඉතින් ඒ වගේ දෙයක් ඉස්සරහට වෙයිද කියලා තාමත් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේමයි ලැබෙන ජූලි මාස 2 වෙනිදා මේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියේ ආරම්භය සිදු වෙනවා. එතෙන් සිට ජූලි මාස 16 වෙනිදා ඇතුලේ ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 3ක් සහ 20 තරග 3ක් නරඹන්න හැකියාව තිබෙනවා. ඉතින් මේ තරගවලත් පෙරදැක්ම සහ පසුදැක්මවල විශ්ලේෂණාත්මකව ඔබ වෙතට ගෙනෙන්න රැන්ඩි තාදුවට සූදානම්. එහෙනම් මම අදට ගිහිල්ලා එන එතකන් subscribe කරන්න it's quick time with රැන්ඩි YouTube channel එක. ඒ වගේම bell icon එක tap කළොත් ඔබට මගේ වීඩියෝස් notifications ඔබේ ළඟටම ගෙන්න ගන්න හැකියාවක් තිබෙනවා. එහෙමනම් ජයග්‍රහණය සොයාගෙන යන තවත් තරගයක ජයග්‍රාහී බලාපොරොත්තු සහිත පෙරදැක්මක් එක්ක අපි ආපහු දවසක හම්බ වෙනකන් හැමෝටම ජය වේවා. පරිස්සමින්